අද අපි කතා කරන්න යන්නේ හරි වැදගත් දෙයක් ගැන. ඒක තමයි මේ අපි බිට්කොයින් වලින් සේව් කරන එක සුදුසු දෙයක්ද නැත්නම් FT වගේ දේවල් වල අපි සල්ලි සේව් කර යුතුද කියලා. ෆික්ස් ඩිපොසිට් ක්‍රමය වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයා බැංකුවට යනවා. ඊට පස්සේ ඔයාගේ සල්ලි බැංකුවට දාලා අවුරුද්දකට දෙකකට ඩිපොසිට් කරනවා. ඒක ස්ථාවර තන්පැතුවක් විදිහට තමයි අපි ගණන් ගන්නෙ. මේ බැංකුව අනුව ඔයාට ස්ථිර පොලියක් හම්බෙනවා 8යි 10 අතර. මේක හරි හොඳ දෙයක් වගේ තමයි අපිට පේන්නේ. හැබැයි මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි කතා කරමු අපිට පේන්නේ නැති දෙයක් ගැන. ඒක තමයි උද්දමන. ඔයා FD එකකට රුපියල් ලක්ෂයක් දානවා. බැංකුවෙන් ඔයාට 10ක් වගේ පොලියක් දීලා අර රුපියල් ලක්ෂය රුපියල් 1,10,000ක් වගේ කරනවා. මේකේ ලාභය ඔයාට රුපියල් 10,000. හැබැයි ඔයා පාවිච්චි කරන භාණ්ඩ සහ සේවා ඒ අවුරුද්දේ 15%කින් උඩ ගියොත් මොකද වෙන්නේ? ඔයාට අර ලැබුණ ලාභය නිකන් නමට ලැබුණ ලාභයක් විතරයි නේද? ඔයාට ගිය අවුරුද්දේ ගත්ත දේවල් අර රුපියල් ලක්ෂයෙන් ගන්න බෑ. බැංකුවෙන් ඔයාට ලස්සන ලේඛනයක් දෙනවා. ඔයාට මෙච්චර සල්ලි හම්බුණා කියලා. හැබැයි ඔයාට ඒ සල්ලි වලින් කරන්න පුළුවන් දෙයක් ඇත්තටම ඇත්තේ නෑ එළියට ආවට පස්සේ. මේක නිකන් බැංකුවෙන් ඔයාට වතුර බෝතලයක් දෙනවා වගේ රේස් එකක. හැබැයි උද්දමනය ඔයාට අල්ලන්නත් බැරි විදිහට ඉස්සරහින් දුවගෙන යනවා. ඔයා හිතන්න 2000 ඔයා ලක්ෂ 10ක් ඉතුරු කරොත් ඔයාට දැන් මේ ලක්ෂ 10න් මොනවද කරන්න පුළුවන්? මේක තමයි වේදනාකාරී ඇත්ත තත්ත්වය.